ඔයාගේ ෆෝන් එක කැමරාවකට මැච් කරගන්න කැමති නැත්නම් ආයේ මියුසික් කොන්සර්ට් වලට ගිහින් ෆොටෝස් වීඩියෝ ෂූට් කරන්න එපා. ඒකේ පුදේ තේරුම මොකක්ද කියලා අපි දැන් බලමු. ඔයාලා දන්නවා මියුසික් කොන්සර්ට් පාටිස් වෙඩින්ස් වල එක එක විදිහේ ලයිට්ස් ගොඩක් තියෙනවා. හැබැයි සමහර අය මෙන්න මේ විදිහේ ලේසර් ලයිට්ස් යූස් කරනවා ඔයාලා දැකලා ඇති. ඉතින් මෙන්න මේ ලේසර් ලයිට්ස් වලට පුළුවන් ඔයා ෆොටෝ එකක් වීඩියෝ එකක් කැප්චර් කරද්දී ඔයාගේ කැමරා එකේ සෙන්සර් එක බර්න් කරලා දාන්න උනා. මේක ෆෝන් වලට විතරක් අදාළ දෙයක් නෙමෙයි DSLR mirrorless කැමරාස් වලටත් මේක අදාළයි. කැමරා එකේ සෙන්සර් එක කියන්නේ ලයිට් කැප්චර් කරන ගොඩක්ම සෙන්සිටිව් කම්පොනන්ට් එකක්. ඔයාලා දන්නවනේ අපේ S2 උනත් ලේසර් ලයිට් එකක් වැදුනම මේක ටිකක් අමාරුයි කියලා. ඉතින් මේ වගේ සෙන්සිටිව් කැමරා සෙන්සර් එකකටත් ලේසර් ලයිට් එක ඩිරෙක්ට්ලි වැදුනොත් මේකෙන් සෙන්සර් එකේ පික්සල් පර්මනන්ට්ලි බර්න් වෙන්න පුළුවන්. එහෙම දෙයක් දැනටමත් ඔයාගේ කැමරා එකට වෙලාද කියලා චෙක් කරගන්න පුළුවන්. කැමරා එක ඔන් කරාම ලයින්ස් ඩොට් වගේම බ්ලැක් ස්පොට් වගේ දේවල් පේන්න ගන්නවා. ඒත් මේ වගේ දේවල් හැම වෙලාවෙම ලේසර් එකක් වැදුනා කියලා වෙන්නේ නැහැ. මේක ඩිපෙන්ඩ් වෙනවා ලේසර් එකේ පවර් එක ඩිස්ටන්ස් එක වගේම කොච්චර දුරින්ද ලේසර් බීම් එක වගේ සෙන්සර් එකට තියෙන්නේ කියන දේවල් වලින්. ඉතින් කොයිම වෙලාවකවත් ලේසර් එක කැමරා එකට ඩිරෙක්ට් වදින්න දෙන්න එපා. මොකද එකම එක ලේසර් හිට් එකකින් ඔයාගේ ලක්ෂ ගාණක් වටින ෆෝන් එක කැමරා එක රිපෙයාර් කරන්න දෙන්න වෙන්න පුළුවන්.